හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න කොත්තුවක් තමයි ගහන්න හදන්නේ විශේෂ කොත්තුවක් මේ කොස් කොත්තුවක් තමයි ඉතින් ගහන්න හදන්නේ. ඉතින් ඕන් අනු ක්‍රියේෂන් තමයි ඉතින් චාත්‍යයට රත් වෙලා. ඉතින් පොල් තෙල් ටිකක් වටනවා බලමු. අනු ඔයා තමයි ඉතින් අද මේ කොස් කොත්තුව ගහන්න හදන්නේ නැද්ද? බලමු මේ චාත්‍යයට රත් වෙලා ලංගල චොට්ටක් ගමු. හරි මුලින්ම දාන්න මොනවද ඔයා? මාළු මිරිස් කරපිංචා තක්කාලි ලුණු. අපි බලමු මේක දාන විදියදී. අනිවාර්යෙන්ම ඉතින් මේක සුපිරි පහරක් වෙයිද කියලා තමයි මට අහන්න තියෙන්නේ. ඔව් සුදුලුණු වැටෙනවා. සුදුලුණු ඉතින් වැටෙන්නේ නැහැ මම දන්නවා ඒක. ඉතින් සුදුලුණු දානවා. මම ඉතින් මේ කතා කරන විදියත් එක්ක තමයි ගායස් ඉතින් වැඩි ගණන් ගන්න එපා. ඔව් ලුණු ටිකක් වැටෙනවා. අනිවාර්යෙන්ම ගායස් මේක නම් පහරක් වෙන්නේ නෑ කියලා අපි කියමු නිකන් ඉතින්. මොනවද? මාළු මිරිස් කරපිංචා ටික ගන්නවානේ. සීනි දානවා. බලුවද මේ අනු ක්‍රියේෂන් you and me අනු ක්‍රියේෂන් බලමු අපි මොකද වෙන්නේ කියලා. කැරට් දානවා. හරි ඊළඟ කැරට් දාන්න තමයි යන්නේ. හරි බලමු. කැරට් දානවා. ඔව් ලීක්ස් ටිකක් දානවා. ඔයාලා දන්න යන ගම මෑත් කන්න එන්නම් එන්න ඕනේ නැහැ ඉතින්නේ. කැමරාවක් දාන්න එච්චර කාට දෙන්න බෑලු. කෑලි මිරිස්. ඔව් කෑලි මිරිසුත් දානවා. බලමු. ඔයා කොහොමද දැනගත්තේ මේවා? හදලා තියෙනවා. ඔබ මොනවද දන්නේ? ගම් මිරිස් දානවා. ඔව් බලමු. ඔව් ඉතින් ලුණු දැම්මා. ඊට පස්සේ මොනවද කරන්නේ? ලුණු මික්ස් කරගන්න ඔක්කොම ටික. දැන් හැමදාම අපි කන්නේ නේ සුප් කැටයක් දාන්න. සුප් කැටයක් දානවා. ඉතින් හැමදාම කන්න නැති ඉඳලා සුප් කැටයක් දාන්නේ. අන්නම් දන්නේ නැහැ සුප් කැටවල තියෙන මොකක්ද මේවා කියලා. ඔව් අපි කියන්න බෑ. ඉතින් දැක්කනේ ඉතින් අර PHI මහත්තයා දෙන්නේ කොට දුන්න දේ. කොස් ටික. දැන් කොස් ටික තමයි දාන්න හදන්නේ. කොස් ටික කෑලියට කපාගෙන තියෙනවා මෙයා. තම්බලා තියෙන්නේ කොස් තම්බලා. තම්බලා තියෙන්නේ. ගෙදර හදමින්ද අතින් දැම්මල කමන්නේ. ගෙදර දින්න අතින් දැම්මට කමන්නේ නැහැ නේ. දැන් පිටිතන කින්න අතින් දාන්න එපා කියලා කියන්නේ. ග්ලව්ස් දාන්න කියලා කියන්නේ. ඔව් ඉතින් හොඳට මික්ස් කරනවා. ඉතින් මෙයා මේ යකඩ දෙකක් නැති හින්දා මම තලන්නද? එපා. හරි යකඩ දෙක නැතිද? යා බලු අනනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න කොට්ටුවේදී එන්ඩ් එක තමයි මේ අපි ලං කරලා ෂොට් එකක් ගමු කොට්ටුවට ලං කරලා. ඉතින් මේ කොට්ටුව එන්ඩ් එක කොස් කොට්ටුව එන්ඩ් එක ඉතින් දන්සලක් දෙන්නත් පුළුවන් ඉතින්. කඩේ වගේම තියෙනවා පාට. කඩේ වගේම තියෙනවා. guys සුපිරි රහක් වෙනවා. ඇත්තට වගන්කම